ඔයත් ගෲප් chat එකක මොකක් හරි දාලා හැමෝම හිනස්සලා ෆෝන් එක පැත්තකින් තියලා තනිවෙච්ච ගමන් සිවිලිම දිහා බලන් ඉන්න කෙනෙක්ද? නැත්තම් කවුරු හරි ඇවිත් ඔයාට කොහොමද කියලා ඇහුවම ඇතුළතින් මාරම පීඩනයක හිටියත් මූණට හිනාවක් කරන් මම හොඳින් මචං පොඩ්ඩක් මහන්සි විතරයි කියලා බොරු කියන කෙනෙක්ද? ඔයා සමහර විට ඔයාගේ යාළුවා අතර ඉන්න ෆනීම කෙනා වෙන්නේ නැති. හැමෝම ප්‍රශ්නයක් වුණාම එන්නේ ඔයා ගාවට එන්නේ නැති. හැබැයි මචං පොඩ්ඩක් හිතලා බලන්න. ඒ හැමෝම වෙනුවෙන් ඉන්න ඔයා වෙනුවෙන් ඉන්නේ කවුද? අද අපි කතා කරන්නේ ලෝකෙට හිනාව පෙන්නන හැබැයි ඇතුළතින් මිය යන මිනිස්සු ගැන. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ ස්මයිලිං ડિප්‍රෙෂන් කියලා. මේක නිකම්ම සතියක දෙකක තියෙන කනගාටුවක් නෙමෙයි. මේක පට්ටම භයානක තත්ත්වයක්. ඔයාටත් මේ ලක්ෂණ තියෙනවද කියලා අවංකවම හිතලා බලන්න. ඔයාට වර්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් ඔෆිස් එකට යාළුවන්ට පේන හැපියස්ට් කෙනා. අනිත් එක රැයට තනි වුණාම දැනෙන බාලුව. හිස් භවයක ඉන්න ඔයා. මේ දෙන්න අතර ඔයා මාරම ලේසියෙන් මාරු වෙනවා. ඔයාට මාරම තෙහෙට්ටුවක් දැනෙනවා. ඒත් ඒක නිදාගත්තා කියලා ඇරෙන්නෙත් නැහැ. මොකද ඔයා මහන්සි වෙලා තින්නේ ඇඟෙන් නෙවෙයි. දවස පුරාම මම හොඳින් ඉන්නවා කියලා රංගපාලා ඔයාගේ හිතෙන් තමයි ඔයා මහන්සි වෙලා ඉන්නේ. ඔයාට හිතෙනවා මට රස්සාවක් තියෙනවා. ගෙදර අය ඉන්නවා. කන්න බොන්න තියෙනවා. ඉතින් මම මොකටද දුක් වෙන්නේ කියලා. ඔයාගේ දුක ගැනම ලැජ්ජ වෙනවා. ඒක නිසා තවත් යට හිතේ හංග ගන්න. සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඇති මම මේ ලෝකෙත් නැති වුණොත් ඊට වඩා හොඳයි නේද කියලා. හැබැයි පහෝදා උදේ නැගිටලා ආයෙත් මුවන්ට හිනාවක් දාගෙන ලෝකෙට පේන්න යනවා. කවුරුත් මෙහෙම වෙන්න කැමති නැහැ. මේක ගොඩක් වෙලාවට අපේ ළමා කාලෙන් ඉන දෙයක්. පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඔයා හැදුණු පරිසරයේ ඇතුලේ අඬන එක දුර්වලකමක් කියලා නීතියක් දාලා තිබ්බද? hina වෙලා ඉන්න ඕනේ. අපේ ගෙදර ප්‍රශ්න එළියට දෙන්න හොඳ නැහැ කියලා ඔයාට උගන්වලා තිබ්බද? විශේෂයෙන්ම ලංකාවේ අපේ සංස්කෘතිය ඇතුලේ පිරිමි අඬන එක දුර්වල වෙන එක ලොකු ලැජ්ජාවක් විදිහටයි දකින්නේ. පිරිමියෙක් වුණාම කොන්ද කෙලින් තියෙන්න ඕනේ කියලා අපි හැමෝම හැංගීම් අංගන්න පුරුදු වුණා. අන්නේ සිවිත තමයි අද වාට ඔයාවම අමතක වෙන්න හේතුව වෙලා තියෙන්නේ. ස්මයිලින් ડિප්‍රෙෂන් කියන්නේ සාමාන්‍ය ડિප්‍රෙෂන් වලට වඩා භයානක එකක්. ඒ ඇයි දන්නවද? මොකද ඔයා රංගපාන නිසා කාටවත් පේන්නේ නැහැ ඔයාට උදව්වක් ඕනේ කියලා. ඔයාගේ අම්මා, තාත්තා, යාළුවෝ විතරක් නෙමෙයි. ඔයා පවා ඔයාටම බොරු කරගන්නවා. සාමාන්‍ය ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට කාමරයට වෙලා ඉන්නවා. වැඩක් කරන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ට ඒක පේනවා. හැබැයි ඔයා වැඩට යනවා, hina වෙනවා, සාර්ථකයි කියලා පේනවා. ඒත් ඒ hinaව ඇතුලේ තියෙන බෝම්බය පිපිරෙන දවසට ඔයාට දරා ගන්න බැරි වෙයි. ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, නිින්ද හැමදේම මේ නිසා විනාශ වෙනවා. මේ මාස්ක් එක දැන් මාරම බරයි නේද? අදම මේ පුංචි දේවල් තුන කරන්න උත්සාහ කරන්න. පළවෙනි දේ කන්නාඩි ඉස්සරහට යන්න. ගිහින් ඇස් දෙක දිහා බලාගෙන කියන්න මම අද හොඳින් නෙවෙයි ඉන්නේ කියලා කාටවත් නෙමෙයි. මුලින්ම ඔයාට අවංක වෙන්න. ඒක ලොකු නිදහසක්. දෙවැනි දේ එක හිතවත් කෙනෙක් හොයාගන්න. ඔයාව විනිශ්චය කරන්නේ නැති. ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හදන්නේ නැති. ඔයා කියන දේ අහගෙන ඉන්න පුළුවන් එකම එක යාළුවෙක්ට ඇත්ත කියන්න. ඔයාගේ රියල් වර්ෂන් එක පෙන්වන්න. තුන්වෙනි දේ සෝෂල් මීඩියා වලින් විවේකයක් ගන්න. දවස් 3ක් සෝෂල් මීඩියා වල හැපි ස්ටෝරිස් දාන එක නතර කරන්න. ලෝකෙට පෙන්වන්න හදන එක නතර කරලා ඇත්තටම ඔයාට මොකද්ද දැනෙන්නේ කියලා බලන්න. අනිත් එක තමයි මනෝවෛද්‍යවරයෙක්ව උපදේශකයෙක් හමු වෙන එක දුර්වලකමක් නෙමෙයි. ඇඟේ ලෙඩකට බෙහෙත් ගන්නවා වගේ තමයි හිතේ ලෙඩකට බෙහෙත් ගන්න එකත්. ඒක ඔයාගේ අයිතියක්. වීඩියෝ එක ඉවර කරන්න කලින් මේක මතක තියාගන්න. ගුවන් යානයකදී ඔක්සිජන් මාස්ක් එක මුලින්ම දාගන්න කියන්නේ සමන්ට. මොකද ඔයාට හුස්ම ගන්න බැරි නම් ඔයාට බෑ තව කෙනෙක් බේරගන්න. ඔයා මෙච්චර කාලයක් අනිත් හැමෝටම හුස්ම දුන්නා. යාළුවන්ට, පවුලේ අයට, ඔෆිස් එකේ අයට ඒ හැමෝම වෙනුවෙන් hina වුණා. ඒ හැමෝම වෙනුවෙන් hina වෙද්දි ඔයා හුස්ම හිර කරගෙනයි හිටියේ. ඒ නිසා අද ඉඳන්වත් ඔයා ගැන හිතන්න. අනිත් අයගේ බර ඔස්සන එක නතර කරලා ඔයාගේ බර බෙදා ගන්න කෙනෙක්ට ඉඩ දෙන්න. ඔයාත් අනිත් අය ගැන නිතරම හොයලා බලන්න. හැබැයි ඔයා ගැන හොයන්න කවුරුත් නැති කෙනෙක්ද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මුකුත් කියන්න ඕන නැහැ. ඔයා තනි වෙලා නැහැ කියලා අපි දන්නවා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.